තාත්තේ මේ එක්කොත් ඔයා අයියලා ගෙදර යන්න නැත්නම් ඔයා මහලු නිවාසයකට යන්න. හැමදාම මෙහෙ එන්න එපා. ඔයාට බෙහෙත් අරන් දෙන්නයි අරක අරන් දෙන්නයි මේක අරන් දෙන්නයි මට හැමදාම ඕවා කරන්න බෑ. එක්කොත් ඔයා අයියලා ගෙදර යන්න නැත්නම් ඔයා ඕන දිහාවක යන්න. ඔයා තව එක තප්පරයක්වත් මෙතන ඉන්න එපා කරුණාකරලා යන්න. දැන් දවස් ගානක් තිස්සේ අපේ ගෙදරනේ. බෙහෙත් අරන් දෙන්නයි අරකයි මේකයි මට බෑ ඕවා කරන්න. Tarindu. Uncle, ko Tarindu? Mang Krisanta. Ma ratinang awi iye. Balan uncle me Tarindu karu balu yade. Dem maasa tunakata විතර ඉස්සල්ලා මගෙන් රුපියල් ලක්ෂයක් ඉල්ලගත්තා අංකල්ගේ ඇස් දෙකට බෙහෙත් කරන්න කියලා. ඉතින් අංකල්ගේ ඇස් දෙකට බෙහෙත් කරන්න කිව්ව නිසා මම ඉවලෙම තරුදුගේ account එකට රුපියල් ලක්ෂයක් දැම්මා. ඒ දාපු වෙලාවේ ඉඳන් අංකල් තරුදුගෙන් කිසිම ආරංචියක් නෑ. අටුම කෝල් එකක්වත් දෙන්න එපා අංකල්. දැන් අංකල්ගේ ඇස් දෙකට බෙහෙත් කළත් නෑනේ. මිනිහා බොරුවන්නේ කරලා තියෙන්නේ. දැන් මෙහෙමයි අංකල්. අපි වුණත් අංකල් මේ රටවල් වල ඉඳන් සැප විඳින්නේ නෑ අංකල්. අපි වුණත් බොහොම මාරුවෙන් කීයක් හරි හොයාගන්නේ. දැන් මේ වගේ බොරු වැඩ කරන එක හොඳ නෑනේ අංකල්. කො එන කියන තරද එන කියන්නේ. අනේ පුතේ. පුතා එදා සල්ලි දාලා කියලා කෝල් කරලා කීවම අපේ පුතා ගියා ඒ සල්ලි ගේන්න. අපේ පුතා බැංකුවෙන් සල්ලි අරන් එළියට එනකොට වාහනයක හැප්පිලා නැති වුණා පුතේ. අපේ පුතා ඔය පුතාට අනිවාර්යෙන් ඒ සල්ලි දෙනවයි කියලා තමයි ඒ සල්ලි ගේන්න ගියේ පුතේ. ඒ පුතා බැංකුවෙන් එළියට එනකොටම වාහනයකට හැප්පිලා නැති වුණා පුතේ. දැන් මාස 3ක් වෙලා පුතේ. මට පුතා වෙනුවෙන් තුමාගේ බණක් කියලා දානයක්වත් දෙන්න බැරි වුණා පුතේ. මොකද්ද? Tarindu නැති වුණා? අනේ මට හිතා ගන්න බෑ අංකල්. මම මෙහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ. මට අපේ එකෙක්වත් මේ වගේ දෙයක් ගැන කිව්වේ නෑනේ. අනේ මට සමා වෙන්න අංකල්. මම දැනගෙන හිටියේ නෑ අංකල්. මම දන්නවනම් මං එදාමයි එන්නේ. මං Tarindu වෙනුවෙන් බණක් කියලා දානයක් දෙනවා අංකල්. මං Tarindu වෙනුවෙන් අංකල්ගේ ඇස් දෙකක් සනීප කරනවා. මං Tarindu වෙනුවෙන් ඕනම දෙයක් කරනවා අංකල්.